අද රෑට මගෙත් එක්ක උයමුද. ඉතින් මම අද පරිප්පු කරියක් හදලා සෝයා මීට් කරියක් රසම රසට හදලා බිත්තර තම්බලා ගන්නයි හදන්නේ. එහෙනම් ඉතින් ඉක්මනට යම් මගේ යාළුවෝ වීඩියෝ එකට මෙන්න මේ වගේ පරිප්පු ග්‍රෑම් 200ක් හොඳට ගමන් 7-8ක් සෝදලා ගත්තා. රතු ලුණු, කරපිංචා, ආමු මිරිස් මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊට පස්සේ මේකට මොනවද මම එකතු කරගන්නේ? මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ අමු 3-5 කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. බෙදපු 3-5 දාලත් මං පරිප්පු හදන්න හරි කැමතියි. එහෙමත් වෙලාවක මං ගේන්නම් රෙසිපි. ඊට පස්සේ ඉතින් කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊට පස්සේ රසපමණට ලුණු එකතු කරගන්නයි ලෑස්තිය. ඉතින් ගොඩාක් ආදරෙන් මගේ channel එකට එකතු වෙලා ඉන්නේ යාළුවෝ පිළිගන්න ගමන් channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා ගොඩාක් ආදරෙන් මගේ ආදරණීය යාළුවන්ගෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න දැන් පළවෙනි දෙවෙනි කිරි දාගත්තා. ඔන්න ඉතින් දරලිප මෙන්න මේ විදිහට දරලිප පත්තු කරගත්තා. මගේ යාළුවෝ දන්නවනේ මං ඉතින් දරලිපේ කෑම හදන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දරලිපේ පරිප්පු කරිය තියාගත්තා. දැන් සෝයා මීට් ටිකක් මෙන්න මේ විදිහට ගත්තා. යාළුවනේ මේක රුපියල් 190කට තියෙන සෝයා මීට් පැකට් එකක්. මේක චිකන් රස එකක්. ඉතින් මම මෙන්න මේ වගේ සෝයා මීට් ටික එකතු කරගත්තා ඇතිලියකට. එකතු කරගෙන ඊට පස්සේ මේකට මම වතුර එකතු කරගන්නවා. එකතු කරගෙන ඒක ඉතින් මෙන්න මේ විදිහට ලිපේ තියාගෙන සෝයා මීට් ටික තඹගෙන එන්නයි හදන්නේ. දැන් ඉතින් පේනවනේ අපේ පරිප්පු කරිය කොහොමද කියලා. මෙන්න මේ විදිහට පරිප්පු කරිය ඉතින් හරියාගෙන එනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට සෝයා මීට් ටික දැන් මං ලිපේ තඹ ගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් දර ලිප් දෙකේ ගජ්ජ රාමෙට වැඩ. පේනව නේද? ඔන්න ඔය විදිහට. ඔන්න ඉතින් සෝයා මීට් ටික ඊට පස්සේ මම ගත්ත මෙන්න මේ වගේ හැල් වතුරේ සෝදලා ගන්න කියලා තිබ්බා. ඒකේ තියෙන කරි පැකට් එක එකතු කරාම ඔයාලා කැමති නැත්නම් දාගන්න එපා යාළුවනේ. මං ඒකට ආසයි. ඒ නිසා දාගත්තා. හැබැයි මම මේකට අපේ මිරිස් කුඩු 3-5 කහ කුඩු ලුණු ඒවත් මම එකතු කරනවා. මොකද එතකොට මට හරි රසයි. නිකන් සෝදලා වගේ නිකන් මේ ලෝක රසක් නැති ගතියක් එනවා මට. අර කරි කුඩු එක විතරක් දැම්මම මම අපෙනුත් පහේ ටිකක් මෙන්න මේ වගේ දාගන්නවා. මං වගේ අපෙනුත් පහේ දාලා සෝයා මීට් හදාගන්න ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕන් ඉතින් ලුණු චුට්ටකුත් මං එකතු කර ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස්, කරපිංචා එකතු කරගෙන හොඳට සෝදලා ඉන්න පේනව නේද මම. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේකත් හොඳට කවලම් කරගෙන අර සෝයා මීට් තඹගත්ත ඇතිලියම චුට්ටක් සෝදලා ගත්තා. ඒකෙම තමයි මෙන්න මේ විදිහට තෙල් චුට්ටක් දා ගන්නවා. හොඳ පිරිසිදු පොල් තෙල් යාළුවනේ මේ. ඊට පස්සේ මම මෙන්න මේ වගේ තෙල් රත් වෙනකොට සෝයා ටික එකට එකතු කරනවා. මේ සෝයා මීට් එක නම් යාළුවනේ හදන්න තියෙන්නේ මේ පොල් කිරි දාලා නෙමෙයි. මේක ඇල් වතුරෙන් තමයි හදන්න තියෙන්නේ පැකට් එකේ තියෙන විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට ඇල් වතුර ටිකක් දාලා තකට කියලා හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් සෝස් ටිකක් ගෙදර තිබුණේ යාළුවනේ මේ තක්කාලි සෝස්. ඊට පස්සේ ඉතින් එයින් ටිකක් මෙන්න මේ වගේ එකතු කරගත්තා. එකතු කරගෙන ඒකත් හදාගත්තා. ඔන්න දැන් කෑම රෙඩි. පරිප්පු ටිකක් දාගත්තා. රසම රස චිකන් සෝයා මීට් ටිකක් දාගත්තා. තනියට බීත්තර ගෙඩියකුත් තම්බා ගත්තා. ඊට පස්සේ ඉතින් අද පාන් කෑල්ලක් කන්න කියලා හිතුන වෙනසකටත් එක්ක. අපි කමු කාලා බලමු. ඔන්න ඉතින් පාන් තියෙනවා, සෝයා තියෙනවා, පරිප්පු තියෙනවා, බිත්තර තියෙනවා. ඉතින් හැමදාම කන්නේ බත්නේ. අද රැට පාන් ටිකක් කන්න හිතුණා බතුත් තියෙනවා දවල් ඉතුරු වෙච්චා. ඉතින් ඔන්න හරිම රසයි. ඔයාලත් හදලා රස කියන්න. ආදරේ.